ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට සෞභාග්‍ය වැඩි වෙන ආදරය කරුණාව දයාව ඉතිරී පැතිරෙන හැමෝගෙම හිත්වල ඇති ප්‍රාර්ථනා ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඔන්න අදත් මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා මේ අපි අවුරුද්දට ලෑස්ති වුණ විදිහ. ඉතින් ඔන්න බලන්නකෝ අපේ වත්තේම පැහිච්ච අනමාලුවක් තිබුණා. ඉතින් ඔන්න අපි මේ කෙසෙල් කන කපා ගත්තා. ඉතින් ඒක අවුරුද්දට නම් ඉදෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. බලමු නේද අපි ඉදුණොත් අපිට අවුරුදු මේසෙට ගන්න පුළුවන්. නැති වුණොත් ඉතින් අපිට පස්සේ වුණත් කැමරට ගන්න පුළුවන් නේ. ඔන්න ඉතින් මෙදා සැරේ අවුරුද්දට මට වගේම මට මගේ පුතාලා දෙන්නටත් එරබුදු මල් පෙන්වන්න පුළුවන් වුණා. අපේ ගෙවල් තියෙන පාරේ ගෙදරක මේ එරබුදු මල් තියනවා දැක්කම මං ඉතින් කඩාගෙන ඇවිල්ලා දරුවන්ට පෙන්නුවා. මටත් මතක විදිහට මමත් මෙහෙම එරබුදු මල් නම් දැකලා නැහැ. ඉතින් අපි පොඩ්ඩක් උදේ අවුරුදු පොලට ගියා පොඩි පඩු වගේක් ගන්න. මට එතකොට නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද හස්බන්ඩ් විතරක් යන්න හිටපු ගමනට අපි සේරටම යන්න වුණා. ඉතින් අපි ඇවිල්ලා කලින් දවසේ තනකොළ කපලා දාලා ගියපුවා එකතු කරලා තිබුණේව අපි දෙන්න මේ ටික එකතු කරන්න ගත්තාම පුතාලා දෙන්නත් ආවා වැඩවලට. ඉතින් පේනවනේ යාලා දෙන්නත් අපිත් එක්ක හරියට වැඩ කරනවා. බලන්නකො දිගට මෙයාලා කරන වැඩ. ඇත්තටම මේ වැඩවලට අපි එයාලට අඬ ගහලා නෙවෙයි. ලොකු පුතාට වුණත් අපි දෙන්න කරනවා දැකලා එයාලා දෙන්නත් මෙතෙන්ට ආවා මේ වැඩ කරන්න. ඉතින් අපි එපා කිව්වෙත් නෑ මොකද අපි දෙන්නත් ඉන්න නිසා. ඉතින් මේ විදිහට හැමෝම එකතු වෙලා කරනවා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද එයාලා මේ විදිහට කරනකොට ලොකු වෙනකොටත් අපිට එයාලගෙන් උදව් ඉල්ලලා කරව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දකින්නකොට අපි වැඩ කරනවා දකින්නකොට ඒක නම් අම්මා අප්පච්චි වැඩ කරනවා දකින්නකොට එයාලා ඇවිල්ලා නිකම්ම මේ දේවල් වලට උදව් කරනවා. මං හිතන්නේ ඒක තමයි වෙන්නත් ඕනේ. දරුවන්ට මේ දේවල් දැනෙන්න ඕනේ. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඉඳන් මේ දේවල් ඒගොල්ලන්ට දැනෙනවා නම් ඇත්තටම මං හිතන්නේ දෙමව්පියෝ විදිහට ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් මට ගොඩාක් සතුටුයි ඒ දෙන්නත් ඇවිල්ලා මේ විදිහට පුළුවන් විදිහට එක තනකොළ ගහක් හරි ගලවලා එහෙම නැත්නම් මේ වෙලාවට ඇවිල්ලා ඉන්න වෙලාවට අපි කියන දේක් කරලා දෙන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ගේ ඉස්සරහා පාරෙත් තනකොළ ටික කැපුවා. මොකද ඒ අපේ ගෙදරට එන පාරනේ. සමහරු නම් මෙහෙම දේවල් සුද්ධ කරන්නේ නැහැ. ඉතින් ඒ ටිකත් ලස්සනට තියෙන්න ඕනනේ. ඉතින් තව ටික කාලෙකින් මේ ටිකේ මල් ටිකක් හදලා මේ ටික ලස්සන කරන්න මං බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් අවසානට තිබුණු කුණු ටිකත් ඇදලා දාන්න තමයි මම මේ හදන්නේ. ඔන්න ඉතින් අපේ කට්ටියට වැඩ කළ මහන්සි වෙලා ගේ පිටිපස්සෙම තියෙන කෑල්ලේ අපි ඉඳගෙන හිටියා. ඔන්න ඉතින් පුතා දාඩියයි කියලා අපිට පවන් ගහනවා. බලන්නකෝ මේ වෙලාවේ අහසේ ලස්සන. ඉතින් මට මේ වෙලාවේ පොඩි වීඩියෝ එකක් ගන්න හිතුණා. ඒ අහස ලස්සන නිසා. මේ ඔයාලා දකින්නේ ගිනි කූරු මල්. අපි නම් මේවට කියන්නේ ගිනි කූරු මල් කියලා. ඒ වුණත් මම දැක්කා Facebook එකේ පෝස්ට් එකක මේ මොනවාද වෙසක් මල් කියලා තියෙනවා. ඔව් වෙසක් කාලේ ලඟ වෙනකොට නම් තමයි පිපෙන්නේ. ඉතින් ඔන්න හිත අලුත් අවුරුද්දට ගන්න මම මේ හනසු ටිකක් දැම්ම අවුවට. ඉතින් මම හවස කේක් එකක් හදාගත්තා. මොකද පුතාලා කාලෙක ඉඳන් කේක් එකක් ඉල්ලන නිසා අවුරුදු මේසෙට තියන්න මම බටර් කේක් එකක් හදාගත්තා. ඉතින් ගෙදර යනකොටත් ගෙනියන්න ඕනේනේ. මේ ඔයාලා දකින්නේ මම බටර් කේක් එක හදන විදිහට සුපුරුදු විදිහට හැමෝම හදන විදිහට තමයි මම බටර් කේක් එක හදාගත්තේ.
ඊට පස්සේ ඉතින් මම පුංචිට අච්චාරුවක් හදාගත්තා. මේක නම් හදන්න පාරක් වුණා. ඉතින් හෙට කැමට නම් ගන්න ලැබෙන්නේ නැති වෙයි. මොකද හෙට දවල් කැමත් ගෙදර හැදෙන්නේ නැති නිසා. මොකද තාත්තගේ තිල්ලිමක් තිබ්බා අවුරුදු මේසෙට හෙට එන්න කියලා. ඒත් අවුරුදු චාරිත්‍ර ටික ගෙදර ඉඳන්ම කරන්න හිතුණා. මොකද මේ ගෙදර අපි ගෙවන පළවෙනි අවුරුද්ද නිසා. ඉතින් අපි තාත්තට කිව්වා මේ අවුරුදු චාරිත්‍ර ටික කරලා ඉවර වෙලා අපි එහෙට දවල් කැමට එන්නම් කියලා. ඉතින් මේ දකින්නේ ඔයාලා මම මගේ අච්චාරු එක හදාගන්න හැටි. මෙතන ගොඩක් අඩුපාඩු නම් ඇති. මොකද මම ඒ වෙලාවේ මට තිබුණ දේවල් වලින් තමයි මේ අච්චාරු එක පොඩිවට හදාගත්තේ. කවදාට ගන්න ඕන සීනි සම්බල් එකත් හදලා තියන්න තීරණය කරා. ලුණු මිරිස් එකත් හදලා තියලා තියෙන්නේ. මොකද මට පහසුයි බබාලා බැරි වෙලාවත් ඇහැරියොත් මේ ටික රත් කරලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් සීනි සම්බල් එක හදනකොට මම එක එක වෙලාවලට එක එක විදියට හදනවා. දාන සේරම ද්‍රව්‍ය ටික භාජනයට දාලා ඒකටම පොල් තෙල් ටිකක් දාලා ලිපේ තියලත් හදනවා. එහෙම නැත්නම් පොල් තෙල් ලිපේ තියලත් කලමනා ටික දාලා එහෙම හදන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක මගේ පහසු අනුව තමයි මම ඒ වැඩේ කරන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඉවර කරගෙන ගෙදරට දුම් ටිකක් අල්ලලා බුදු පහන තියලා රැඩ කැම ටික හදලා ඉවර කරලා නොනගතේට කලින් වැඩ ටික ඉවර කරන්න තමයි හදන්නේ. පොලට ගියාම නෙල්ලි බිලින් තියෙනවා දැක්කා. ඉතින් ගොඩ කාලෙකින් නිසා මට ඒවා ගන්න හිතුණා. ඉතින් ඔන්න අද රැට පොල් සම්බෝලත් එක්ක විස්තර තම්බලා තමයි අපි කැමට ගන්න හදන්නේ. ඉතින් හදිස්සියේ වෙන දේවල් කරගන්නත් වෙලාව මදි. ඉතින් ওই විදිහට තමයි කැම ටික හදලා හැම දෙයක්ම ඉවර කරලා මගේ දරලිපත් අතු ගාලා අස් කරලා අලු ටික ඇදලා සේරම ඉවත් කරගත්තා. බලන්නකො ඉතින් අපේ චූටි පුතාගේ වැඩ මේ ටික හොදලා දාලා තිබ්බහම එයා සැරින් සැරේ ඇවිල්ලා එක එක අරගෙන ගිහින් කනවා. එයාට ඒක කටට රස වැටිලා. ඉතින් මම ඔන්න දැන් මේ ලිපේ තියෙන අලු ඔක්කොම ඉවත් කරලා එහෙමනේ අපි වැඩ අහවර කරන්නේ නොනගතේට කලින් හරිනම් මේකේ මැටි ගාලා එහෙම කරලා තමයි ඉස්සර කාලේ ගන්න. ඉතින් මට ඒක කරගන්න බැරි වුණා. අම්මා පස් ටික ගෙනල්ලා දීලා තිබුණත් ඒක මම පස්සේ කරනවා කියලා තීරණය කරා. මොකද කරන්න පුළුවන් දේවල් කරගන්න එපා. අපි නිකන් ඒක ඔලුවට බරක් කරගන්නේ නැතුව ඔන්න ඉතින් මම මගේ ගෑස් කුකර් එකත් ක්ලීන් කරලා සේරම වැඩ ටික ඉවර කරගත්තා. ඊට පස්සේ ඉතින් මට යන්න තියෙනවා හස්බන්ඩ් එක්ක ටිකක් ලොකු වැඩක් කරන්න. ඔන්න ඉතින් වෙලාවට කලින් එයා ගේම් වැකුම් කරලා මොප් කරන්න ගත්තා. ඉතින් එයා වැකුම් කරගෙන යන ටික මම එයාත් එක්කම මොප් කරගෙන ගියා. ඉතින් එතකොට ඒ වැඩේ එහෙම ඉවර වෙනවනේ එකපාරින්ම දෙන්නම එකතු වෙලා කරනකොට. අපි ඉතින් මෙන්න මේ විදිහට රෑ කැම ටිකත් අරගෙන අපේ අද දවසේ ඉවර කරා. ඊට පස්සේ වැඩ සේරම ඉවර වෙලා පුතාලට නිලාකෝරු ගෙනත් තිබේව පත්තු කරන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ ටිකත් පත්තු කරලා ඉවරයක් කරා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ අවුරුද්ද දවසේ. ඉතින් ආපහු සැරයක් මම ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු පැතුම් මිටුවන කිරියෙන් පැණියෙන් නිතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අදත් හැමෝටම මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් අවුරුදු උදා වීඩියෝ එකත් අරගෙන ආපහු ඉක්මනින් එන්න. හැමෝටම තෙරුවන් සරණයි.